විභාගය අගෝස්තු 10 වෙනි දින ආරම්භ කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙද්දී දෙමව්පියන්ගේ දරුවන්ගේ ගුරුවරුන්ගේ ඉල්ලීමකින් තොරව මේ සඳහා දේශපාලන පක්ෂයක් මැදිහත් වෙලා මේ දරුවන්ගේ විභාගය කල් දමන්න හෝ යම් ආකාරයක බලපෑම් සහගත ක්‍රියාවලියකට මේ ප්‍රවේශ වෙලා තියෙනවා. අධ්‍යයන කාලය සඳහා දින 300ක් ප්‍රමාණවත් කියන එක විශේෂයෙන් පාඨමාලා සකස් කර ජාතික අධ්‍යාපන ආයතනය ඍජුවම ප්‍රකාශ කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් ඇතුලේ දින 300 ඉක්ම වූ ප්‍රමාණයක් දරුවන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අවස්ථාව ලබා දීලා තමයි මේ විභාගය පවත්වන්න තීරණය කරේ. විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනය උන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න එපා. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව මේ මජර දේශපාලන මැදිහත් වීම වළක්වන්න පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ට ව්‍යාපාරික අරමුණු තියෙන්නේ. ඔවුන්ට මේ විභාගය කල් දැමීම ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කරනවා වෙන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුව ස්ථාවරයක ඉන්නවා. දරුවගේ අධ්‍යයන කාලය සාර්ථකව අවසන් නිසා දාලැගීම් විත්නවා කියන ස්ථාවරයේ ඉන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට උපකාරක පන්ති ව්‍යාපාර පවත්වන පිරිසක් ඉන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට විභාග දෙපාර්තමේන්තුව විදියට නිවැරදි ස්ථාවරයක සිට ගන්න දරුවන්ගේ විභාගයේ නිවැරදිව අගෝස්තු 10 වෙනිදා පවත්වන්න කියන ඉල්ලීම තමයි අපි විදිහට දරුවන් විභාගයට පෙනී සිටින්න අවශ්‍ය විදියට දරුවන් සූදානම් කරලා තියෙනවා. දරුවනුත් වෙහිසිලා ඉන්නේ, ගුරුවරුනුත් වෙහිසිලා ඉන්නේ, දෙමව්පියනුත් වෙහිසිලා ඉන්නේ. ඒ නිසා નિયમિત දිනට විභාගය පවත්වන්න කියන ඉල්ලීම තමයි අපේ තියෙන්නේ.